එක ගමක අම්මයි තාත්තයි තමන්ගේ පුතා එක්ක අහිම සතුටින් ජීවත් වුණා. ඉතින් ඒ පවුලේ තාත්තා විමල් නගරයේ පොඩි වෙළඳසැලක සාමාන්‍ය සේවකයෙක් විදියට වැඩ කරලා තමයි තමන්ගේ පවුල බලාගත්තේ. මම තාත්තට පඩි හම්බ වෙන දවස එනකම් බලාගෙන ඉන්නවා අම්මා හදන බුරියානි කන්න. අනේ අම්මේ හැමදාම වගේ හදත් බුරියානි එක හරිම රසයි අම්මේ. අනේ මගේ පුතේ කන්න හොඳට බෙදාගෙන කන්නකෝ. මොකද විමල් ඔයාගින් සද්දයක්වත් නැත්තේ? කෑම හොඳ නැද්ද? හොඳ නැත්තම් මෙහෙම කයිද රාණි? පුතා කිව්වා වගේ හදත් බුරියානි එක හරිම රසයි. ඔයත් කන්නකෝ ඉතින්. හරි මං කන්නම්. ඔය දෙන්න හොඳට බෙදාගෙන කන්නකෝ. රාණි කෑම එක අරන් ඉක්මනට එන්න. මට පරක් වෙනවා යන්න. හරි මං එනවා. මේ විමල් ඔයා එනකොට අනිවාර්යෙන් පුතාගේ ඉස්කෝලේ බඩු ටික අරන් එන්න. හරි මං එනකොට අරන් එන්නම්කෝ. ඉතින් මෙහි විදියට සතුටින් ජීවත් වුණු පවුලට නොහිතපු දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විමල් වැඩ කරන වෙළඳසැල දිගින් දිගටම පාඩු ලැබුණු නිසා ඒක වහලා දාන්න යනවයි කියලා දැනුම් දුන්නා. මේක අහපු විමල්ගේ පපුව පිච්චිලා ගියා වගේ දැනුණා. අද මොකද මෙයා මෙච්චර පරක්කෝ? එයාගේ මුහුණත් නිකන් මොකද්ද වගේ මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් අසනීපයක්වත්ද? ඇයි විමල් මේ? ඔයාට අසනීපයක්වත්ද? මුණ නිකන් අඳුර වෙලා ගිහින් වගේ. අසනීපයක් නෙවෙයි රාණි. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් විමල් ඒ වේදනාකාරී ආරංචිය රාණිට කිව්වා. අනේ විමල් ඔයා කියන එක ඇත්තද? මේක මට හිතා ගන්නවත් බෑ. අයියෝ දෙයියනේ. අපේ පුතාගේ ඉස්කෝලේ වැඩ කටයුතු ටික කොහොමද කරගන්නේ? අපිට තිබුණ එකම ආදායම ඕක විතරයි විමල්. දැන් අපි මොකද කරන්නේ විමල්? එදා රෑ රහණිට නිින්ද ගියේම නැහැ. පවුලේ අනාගතය ගැන කල්පනා කර ඉන්නකොට ඇයට එකපාරට මතක් වුණේ තමන් හදන බුරියානි ගැනයි. විමලුයි පුතායි හැමදාම කියන්නේ මා හදන බුරියානි හරිම රසයි කියලා. ඇයි මට බැරි මේක හදලා විකුණන්න? මෙහෙ ගැන උදේ පාන්දරම එයාට කියලා බලන්න ඕනේ. පහුවදා උදෙන්ම රහණි විමල්ට තමන්ගේ අදහස ගැන කිව්වා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා රාණි හදන බුරියානි කොහොමත් විකුණ ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය නිසා විමල් ඒ අදහසට කැමති වුණා. දැන් ওই දර ටික ඇති විමල් ඔයා කන්න. මං ටවුමට ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න. රාණි මේ කොහෙ ගින් යන ගමන්ද? මොකද බං මෙච්චර බඩුමලු උස්සගෙන? විමල්ට රස්සාවක් නැති උනායි කියලා ආරංචියක් ආවා. ඒ ඇස්සේ මෙච්චර වියදම් කරන්නේ මොකටද බං? ඒක ඇත්ත කුසුමක්කේ. රස්සාව නැති වුණ නිසා තමයි අපි මේ අලුත් දෙයක් කරන්න හිතුවේ. අපි හිතුවා ගෙදර ඉස්සරහා පොඩි බුරියානි කඩයක් පටන් ගන්න. අනේ කුසුමක්කේ තරහා වෙන්න එපා. අද රැහැම කඩේ පටන් ගන්න නිසා වැඩ ටිකක් තියෙනවා අක්කේ කරන්න. මං යන්නම් හොඳද? මේක දැන් බුරියානි කඩයක් දාන්න හදන්නේ අපේ බඩට ගහන්නයි. මුම් බුරියානි කඩයක් පටන් ගත්තොත් මගේ හිදියාපේ බිස්නස් එක හිවරටම හිවරයි. මිනිස්සු අපේ ඉදියාප්ප කන්නේ නැතුව හෝකිගේ බුරියානි පස්සේ යාවි. දැම්ම ගිහින් මගේ මිනිහට කියන්න ඕන මේ ගැන. මොනවාරි කරලා මේක නතර කරන්න ඕනේ. මේ සිරි මං පහරේදී රාණිව දැක්කා. ඕකි බඩමලු දෙකක් උස්සගෙන යනවා. හද හවස ඒගොල්ලෝ බුරියානි කඩයක් දාන්න යනවලු.
මොකක් බුරියානි කඩයක්? මුන්ට පිස්සුද? අපි ඉදී අපේ බිස්නස් එක තියෙද්දී මුන් බුරියානි විකුණන්න හදන්නේ? අන්න ඒක තමයි මහත් කිව්වේ. මුන් මේ හදන්නේ අපේ බඩට ගහන්න. මොකක් හරි කරලා ඕක නතර කරන්න ඕන සිරි. එකපාරටම කලබල වෙලා මුකුත් කරන්න බෑ කුසුමෝ. අදනේ පටන් ගන්නෙ. දවසක් දෙකක් කරපුදි. මොකක් හරි කරන්නම. ඔයා හැමදාම කියන්නේ. බලමුකෝ. බලාගෙන ඉන්න ඉතින්. අපිට වැඩිය හම්බ කරගෙන යයි. අපිට සිද්ධ වෙන්නේ ඉඟා කන්න. එදා රෑම ඔවුන්ගේ පුංචි ඉහින ගමන ආරම්භ වුණා. ටික වෙලාවක් යද්දී බුරියානි සුවඳට මිනිස්සු ටික කඩේ ළඟට එන්න පටන් ගත්තා. අනේ ඉතින් සැහැණ වෙලාවක් ගත වුණත් ඔවුන්ගේ ඒ පුංචි ඉහිනට පණ දෙන්න වගේ පළවෙනි දවසේම බුරියානි සේරම විකුණ ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ඔවුන් බලාපොරොත්තු වුණු ඒ ලාභයත් එදාම ඔවුන්ට ලැබුණා. මොකද අනේ උදේ පාන්දරම ඔය තරම් කල්පනා කරන්නේ. මේ තේක බොන්න. නෑ කුසුමෝ මම මේ කල්පනා කරේ විමලයා දාපු බුරියානි කඩේ ගැන. ඊයේ වෙලඳාම හරිම සරුයිලු. අපේ කඩේට ආපු කීප දෙනෙකුත් කිව්වා. මේ පැත්තේ එනකොටත් හරිම සුවඳයිලු බුරියානි. හපොයි දෙයිනේ දැන් ඉවරයිනේ. දැන් ඉවරටම ඉවරයි. අයියෝ මං ඊයේම කිව්වා පටන් ගන්න කලින්ම මොනවාරි එකක් කරන්න කියලා. දවස් දෙකක් ගියාට පස්සේ කරමුනේ. දැන් කරා හොඳට. කුසුමෝ ඔයාටත් බැරිද ඔය වගේ බුරියානි හදන්න? එතකොට අපිටත් හොඳට වෙලඳාමක් කරන්න පුළුවන්. ඔන්න ඉතින් මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දි ඔයා කියන කතා ඔයාට පුළුවන් නම් උය විකුණන්න ඉතින්. මට නම් බෑ ඔයා කරන්න. ආයෙත් ඔයා විශ්වාස කරලා හරියන්නේ නැහනේ. මේ මං කියන විදිහට වැඩේ කරන්න. ගමේ මිනිසුන්ට කියන්න අර අපි දහන තානම් රසකාරක තියෙන්නේ. ඒවා දාලයි මුන් බුරියානි උයන්නේ කියලා. ඒකයි ඔය හැටි රසක් ඉන්නේ කියලා. අනික මෙහෙම කියන්න. එදා රාණිට ඒ જાතිය හරන් එනවා මම මගේ ඇස් දෙකටම දැක්කා කියලා. ඔහොම කතාවක් පැතිරලා ගියොත් මිනිස්සු ඔය බුරියානි කඩේ පැත්ත පලාතේ යන එකක් නැහැ. තේරුණාද? දෙවනි දවසේ උදා වුණා. බුරියානි ගැන ආරංචිය හැමතැනම පැතිරලා තිබුණ නිසා නගරේ ඉඳලා මිනිස්සු ටික එන්න පටන් ගත්තා. ඉතින් කලින් දවස වගේ නෙවෙයි. ටික වෙලාවකින් හැම බුරියානි පාසලයක්ම විකිනලා අවසන් වුණා. හරි බලන්නකො රාණි. මම හිතුවේ නෑ අද නගරේ ඉඳලත් මිනිස්සු අපි බුරියානි හොයාගෙන එයි කියලා. මේම මිනිස්සු පොලිමේ ඉන්නවා දැක්කම හිතට හරි සතුටක් දැනෙනවා. අනේ ඒක තමයි විමල්. මේ අපි මෙතනට ඇවිල්ලා පැයක්වත් ගියේ නැහැ. අපේ මහන්සියට දෙවියෝ පීඨ වුණා වගේ. හැත්තටම රාණි හෙට මීට වඩා ලොකුවට බුරියානි හොයන්න අපිට සිද්ධ වෙනවා. අපේ මේ පුංචි ව්‍යාපාරය දැන් හොඳටම සාර්ථකයි කියලා මං හිතෙනවා. සිරියයි මට ඉදියප්ප කුත්තුවක් දෙන්නකෝ. විමල් අයියාගේ බුරියානි හරිම රසයිලු නේද? ගමේ මිනිස්සුත් හැමෝම කියන්නේ මං ඊයේත් තරම් ගියා හරිම රායි. අද මට හිතුණා මේ කුත්තු ටිකක් ඒකයි මෙහාට ආවේ. මේම ඉස්කෝලේ මහත්තයා කියද්දී සිරිපාලට හරියටම තරහා ගියා. කුසුමයි සිරිපාලයි සැලසුම් කරපු විදියට ඒ ඉස්කෝලේ මහත්තයාට කතාව කියන්න පටන් ගත්තා. මොකක්? සිරිපාල කියන එක හැත්තද බොරුවක්? තහනම් රසකාරක එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. මේකට මොකක් හරි එකක් කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ. අතන ඉස්සෙල්ලාම කඩයක් තියෙනවා. අපි එතනින් ඉඳන් පටන් ගමු. මේ මුදලාලි අපි මේ පහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. මේ අපේ හැඳුනුම්පත්. අපිට හොයාලා අලෙවි කරන ආහාර සහ මේ ස්ථානය ගැන පරීක්ෂා කරන්න ඕනේ. කරුණාකරලා අපි රාජකාරිය කරන්න අපිට හිඩ දෙන්න.
මෙතන නම් කිසි ගැටලුවක් නැහැ. ආහාර සහ ස්ථානය හරි පිරිසිදුයි. කොහොමදත් අපි මෙතනින් කෑම සෑම්පල් එකක් අරන් යමු නේද? ඔව් ඔව් මුදලාලි. අර මහත්තයා කිව්වා වගේ අපිට කෑම සෑම්පල් එකක් ඕන. අනික තව මේ හරිය කෑම කඩවල් තියෙනවද? ඔව් මහත්තයා. තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට සිරිපාල අයියාගේ ඉදියප්ප කඩයක් තියෙනවා. එයාලත් හරිම පිරිසුදුවේ විකුණන්නේ මහත්තයා. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන. මේ අපේ හැඳුනුම්පත්. කරුණාකරලා අපි රාජකාරිය කරන්න අපිට හිට දෙන්න. හපොයි දෙයියනේ. මම මගේ අතින්ම මගේ බෙල්ල කපා ගත්තානේ. මේ මොකද්ද මේ? මේ අර තහනම් කරපු රසකාරක නේද? මෙහෙම දාලාද තමස මිනිසුන්ට කන්න දෙන්නේ? මේක තහනම් කරපු එකක් නේ. මෙහෙම තහනම් කරපු රසකාරක කියලා දන්නේ නැද්ද? අනේ මහත්යෝ සමහ වෙන්න මහත්යෝ. මං කවදාවත් කරන්නේ අනේ මහත්යෝ මේ කෑ ගහන්නේ පහ මහත්යෝ ගමේ මිනිසුත් ඉන්නවා අනේ මහත්යෝ සමහ වෙන්න මහත්යෝ. මොකද්ද කිව්වේ? මොකද්ද සමහ වෙන්න? සමහ වෙන්න. වහනවා කට. දැන් අපි මේ කෑම සෑම්පල් එකක් අරන් යනවා. මේකෙන් අර කුණු මික්ස් වෙලා තිබුණොත් අනිවාර්යෙන් අපි කඩේ සීල් කරනවා. ඒ විතරක් නෙවෙයි. අනික උසාවියට යන්නත් ලෑස්තිලා ඉන්නවා. සිරිපාල තමන්ගේ කඩේ කෑමවලට තහනම් රසකාරක දාපු කතාව ගින්නක් වගේ මුළු ගම පුරාම පැතිරිලා ගියා. ඒ නිසා ගමේ මිනිස්සුත් සිරිපාලට බනින්න ගත්තා වගේම අන්තිමට හොන් දෙන්නට සිද්ධ වුණේ ගෙහින් එළියට බහින්නවත් බැරි වුණා. කොයි දෙයියනේ. හනුන්ට වලකපන්න ගිහින් දැන් මට තියෙන දෙයක් නැති වුණා. දැන් ඇත්තට මේ ගා කන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කවුරුත් නොසිතු විදියට සිරිපාල කඩේ වහලා දාන්න සිද්ධ වෙද්දී විමල් සහ රහණිගේ අවංකකම නිසාම වැඩි කාලයක් ගියේ නැහැ. ඔවුන්ට තවත් අඩියක් ඉදිරියට යන්න පුළුවන් වුණා. පාර අයිනේ පොඩි කඩයක් දාලා අරිම සාර්ථක විදියට තමන්ගේ බුරියානි ව්‍යාපාරය කරගෙන ගියා. පිටකේ කතුන් හැමෝටම බොහොම ස්තුතියි.